අප සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා කෙටි ප්‍රශ්න පත්‍රයට එන ප්‍රශ්න 25 සාකච්ඡා කරන පාඩම් මාලාවේ ජ්‍යාමිතිය තේමාව එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා. ජ්‍යාමිතිය තේමාවෙන් අපිට එන්න පුළුවන් ප්‍රශ්න ටික. මේකෙදී අපිට මතකයි ප්‍රමේය 42ක් තියෙනවානේ. ওই ප්‍රමේය 42කින් මම වෙබ්සයිට් එකට ওই ප්‍රමේය 42 දාලා ඉති පෝස්ට් එකක් හදාගන්න ඔයාලට. එකක් නැත්නම් ඒකත් හදාගන්න. ප්‍රමේය 28ක් තියෙනවා ELC වලට ඇතුළත් වන ප්‍රමේයන්. මේ ELC වලට ඇතුළත් වන ප්‍රමේයන් වලින් තමයි ELC වල ගණන් 8 අපිට එන්නේ. ඒ වගේම 8ක් නෙවෙයි 7යි. ප්‍රමේයන් වලින් 7යි. තව එකක් තියෙනවා. මූලික පත ඇසුරින්. මූලික පත ඇසුරින් එක ගණනක් එනවා. එතකොට පත 4ක් තියෙනවා. ඔයාලට මතක ඇති අචල ලක්ෂයකට නියත දුරින් නම් වෘත්ත ඡාපයක් අඳින්න ඕනි. අචල ලක්ෂ දෙකකට සමදුරින් අඳින්න කිව්වොත් ලම්බ සමච්ඡේදකයක් අඳින්න ඕනි. අචල රේඛාවකට නියත දුරින් කිව්වොත් සමාන්තර රේඛාවක් අඳින්න ඕනි. එහෙම නැත්නම් සරල රේඛා දෙකකට සමදුරින් කිව්වොත් කෝණ සමච්ඡේදකයක් අඳින්න ඕනි. හරි. ඔය ටික මතක තියාගත්තොත් 8 වෙනි ගානත් හදාගන්න පුළුවන්. එතකොට ප්‍රමේයන් 28න් ප්‍රශ්න 7යි. පත ඇසුරින් පත 4න් එකක් දෙනවා. පත ඇසුරින් වලට එක ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඔක්කොම ජ්‍යාමිතිය ප්‍රශ්න 8යි. වැඩිම ප්‍රශ්න ගානක් හම්බ වෙන්නේ ප්‍රශ්න 25න් ජ්‍යාමිතිය තේමාවෙන්. එතකොට ලකුණු 16ක් ජ්‍යාමිතිය තේමාව හරියට කරගත්තොත් ගන්න පුළුවන්. අපි සාකච්ඡා කරමු ගැටලු ටිකක්. 94 වෙනි ගැටලුව. ඔයාලට PDF එක දීලා තියෙනවා මම වෙබ්සයිට් එකේ තියෙනවා link එක යටින් දාලා ඉතින් download කරගෙන කරලා බලන්න. ගැටලුව ටික සාකච්ඡා කරන වීඩියෝ එක. right. 94 රුපියල් දී ඇති තොරතුරු අනුව x වල අගය සොයන්න කියලා තියෙන්නේ. ත්‍රිකෝණවල කෝණ ඇසුරින් මේ දීලා තියෙන්නේ. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180ක් වෙන්න ඕනි. එහෙනම් මේ ත්‍රිකෝණයේ අංශක 80 කෝණයක් තියෙනවා. මෙන්න මෙතන x සහ 3x කියලා කෝණ දෙකක් තියෙනවානේ. ඔය කෝණ දෙක අනිවාර්යෙන් අංශක 100ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 4x සමානයි අංශක 100ක් වෙන්න ඕනේ. මොකද 180 සම්පූර්ණ වෙන්න 4න් බෙදුවොත් එහෙම x සමානයි අංශක 25යි කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. 95 වෙනි ප්‍රශ්නේ. රුපියල් දී තොරතුරු ඇසුරින් DBC විශාලත්වය. DBC කියන්නේ මෙන්න මේකනේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙන්න ඕනි. මෙන්න මේ කෝණ දෙක එකතුවට. එහෙනම් 120 සමාන වෙන්න ඕනි 90 සහ මේ කෝණ එකතුවට. 120න් 90ක් අඩු කරා නම් ඔය කියන DBC කෝණය හොයාගන්න පුළුවන් අංශක 30යි. 96 වෙනි ගාන. රුපියල් දීලා තියෙනවා ඔයාලට පේනවා ඇති සමද්විපාද ත්‍රිකෝණ තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණ වල විශේෂත්වය තමයි මේ සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. එතකොට මේක 30යි. මෙන්න මේ කෝණේ අංශක 60යි. ඒකට හේතුව තමයි පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. මෙන්න මේ කෝණ දෙක එකතුවට. එතකොට මේකත් අංශක 60ක් වෙනවා. ඔය ටික රූපෙට දාගත්තා නම් හරි නේද? DAB වලගේ අංශක 60යි. ඊළඟට කියනවා 97 වෙනි ප්‍රශ්නේ x වල අගය හොයන්නලු. මේ කෝණ දෙක 80ක් වෙන්න එපා. එහෙනම් x සමානයි අංශක 40ක් වෙන්න ඕනි. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි. ඊළඟට දීලා තියෙන්නේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. 3x සමානයි 120යි. දෙපැත්ත තුනෙන් බෙදාගමු. දෙපැත්ත තුනෙන් බෙදාගත්තොත් x සමානයි අංශක 40යි. 99 වෙනි ප්‍රශ්නේ. රූපය දක්වා ඇති තොරතුරු අනුව x අගය සොයන්න. අපිට පුළුවන් මේ කෝණයටත් 2x කියලා දාගන්න. මොකද හේතුව සමද්විපාද ත්‍රිකෝණයක්නේ. සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. එතකොට ඔක්කොම කෝණ ටික එකතු කරොත් 5x සමාන වෙන්න ඕනේ 180කට. දෙපැත්ත පහෙන් බෙදමු අපි. x වල අගය අංශක 36යි. රුපියල් දී ඇති තොරතුරු අනුව ABC කෝණ විශාලත්වය කීයද කියලා අපෙන් අහලා තියෙනවා. අපිට පුළුවන් මේකේ මෙහෙම කරන්න. මෙන්න මේ කෝණය අහලා තින්නේ නේද? මේ කෝණය හොයාගන්න පුළුවන් නේ. පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය මේ දෙකේ එකතුව. එහෙනම් අංශක 70ක් වෙන්න ඕනේ. ඕක 70ක් වෙන්න නම් අනිවාර්යෙන් මේ B කෝණය අංශක 50ක් තියෙන්න ඕනේ. මොකද 50යි 30යි එකතු වෙලා 50යි 20යි එකතු වෙලා එතකොට 70 හැදෙන නිසා. ඊළඟ එක මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඇසුරෙන් දීලා තියෙන ත්‍රිකෝණ ඇසුරෙන් තියෙන තවත් ප්‍රමේයක් 101 වෙනි ගාන. දියත රූපයේ ABC ත්‍රිකෝණයේ DEF යනු පිළිවෙලින් AB AC සහ BC පාදවල මධ්‍ය ලක්ෂ කියලා තියෙනවා. AB 4යි. AB 4යි නම් මේක බෙදෙන්නේ 2යි 2යි කියලා නේද? AC 5යි. AC 5යි එහෙනම් මේක 2.5යි මේක 2.5යි කියලා බෙදෙන්නේ. DEF ත්‍රිකෝණයේ පරිමිතිය 7යි cm කියලා කියනවා. මේ මැද තියෙන ත්‍රිකෝණේ පරිමිතිය මේකේ පරිමිතිය 7යි cm. එහෙමයි දීලා තියෙන්නේ. හරි.
අපෙන් අහලා තියෙන්නේ BC පාදේ දිග. BC පාදේ දිග අපිට මෙහෙම හොයන්න පුළුවන් නේ. මොකද මධ්‍යලක්ෂ ප්‍රමේය ඇසුරෙන් අපි දන්න දෙයක් තමයි මෙන්න මේ පාද දෙක මධ්‍යලක්ෂය කරලා දෙන රේඛාව අනෙක් පාදේ වගේ භාගයක් වෙන්න ඕනේ. අනිත් පාදෙන් භාගයක් වෙන්න ඕනේ. එතකොට මේ විශාල ත්‍රිකෝණයේ ඇසුරෙන් ගත්තොත් විශාල ත්‍රිකෝණයේ පරිමිතියෙන් භාගයක් වෙන්න ඕනි කුඩා ත්‍රිකෝණයේ පරිමිතිය. විශාල ත්‍රිකෝණයේ පරිමිතියෙන් භාගයක් වෙන්න ඕනි කුඩා ත්‍රිකෝණයේ පරිමිතිය. අපිට පරිමිතිය දෙනවා කුඩා ත්‍රිකෝණේ 7යි කියලා. විශාල ත්‍රිකෝණේ 14ක් වෙන්න ඕනි නේද? එහෙනම් 14න් අර BC හොයාගන්න මෙන්න මෙතන තියෙන 4යි මේ 5යි දෙක අඩු කරලා දාමු. නේද? 4යි 5යි කියන්නේ එතන 9යි. එහෙනම් 14න් 9ක් අඩු කරාම 6යි සෙන්ටිමීටර්. දියත රූපයේ ABC ත්‍රිකෝණයක් තියෙනවා. AB AC සමානයි කියලා කියනවා. AB සහ AC සමානයි. එහෙනම් මේ කොටස් ඔක්කොම සමාන වෙන්න ඕනි. මධ්‍යලක්ෂ කියලා දීලා තියෙනවා. ABC ත්‍රිකෝණයේ පරිමිතිය 14යි. ABC ත්‍රිකෝණයේ පරිමිතිය 14යි. AD සමානයි 2යි. මේක 2 නම් මේකත් 2යි. මේකත් 2යි. මේකත් 2යි. එහෙනම් ඊටු කොටස මෙතන ඔක්කොම 8යි නේ. 8යි නම් මේ කොටස 6ක් වෙන්න ඕනේ. එතකොට 14 සම්පූර්ණයි. DE කියන්නේ ඒකෙන් භාගයක් වෙන්න ඕනේ. එතකොට 3යි සෙන්ටිමීටර. 103. රූපය දක්වන ABC ත්‍රිකෝණයේ AC පාදයේ මධ්‍යලක්ෂ QA AQP QCB අංශක 90යි කියලා එක දාලා දීලා තියෙනවා රූප සටහනට. APQට සමාන කෝණයක්. APQට මේකට සමානයි අනුරූප කෝණ ඇසුරින් මෙන්න මේ කෝණය. හේතුව තමයි මේ රේඛා දෙක සමාන්තරයි මධ්‍යලක්ෂ ප්‍රභේද නේද? QP සහ BC රේඛා එතකොට අනුරූප කෝණ හැදෙනවා. ඒ අනුව අපිට ලියන්න පුළුවන් PBC. එහෙම නැත්නම් ඒක ABC කියලා ලිව්වත් හරිය PBC කෝණය තමයි APQට සමාන කෝණයක් තියෙන්නේ. PQ සමානයි 4යි cm නම් BC දිග. BC දිගේ වගේ දෙගුණයක් වෙන්න ඕනි. එහෙනම් 8යි cm වෙන්න ඕනි. ඊළඟ එක රූපේ දිය තොරතුරු අනුව x අගය සොයන්න 104 වෙනි ගාන බලමු. ඔයාට මේ 100 කෝණය මෙන්න මෙතන මම මේ රතු පාටින් ලකුණු කරන කෝණයට දාගන්න පුළුවන් නේද? හේතුව තමයි අනුරූප කෝණ. සමාන්තර රේඛා දෙකක් මෙන්න මෙතන හැදෙන සමාන්තර රේඛා දෙකක්. ඒ සමාන්තර රේඛා දෙක අතරින් ওই කෝණෙත් අංශක 100යි. ඒක 100 නම් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයිනේ. එහෙනම් x සහ 20 එකතු කරාම 100 හැදෙන්න ඕනේ. එහෙනම් x සමාන වෙන්න ඕනේ අංශක 80කට. වගුවේ දැක්වෙන ප්‍රකාශ සත්‍ය නම් හරි ලකුණ අසත්‍ය නම් වැරදි ලකුණ දාන්න කියනවා. සමාන්තරාශ්‍රික සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. කතාව ඇත්ත හරි. සමාන්තරාශ්‍රික සම්මුඛ කෝණත් සමානයි. සමාන්තරාශ්‍රික වර්ගඵලය විකර්ණය මගින් සමච්ඡේදනය වෙනවා. මේ ප්‍රකාශ තුනම සත්‍යයි. 106 වෙනි ගාන. දියත රූපයේ AE සරල රේඛා ඛණ්ඩය මත D ලක්ෂය පිහිටා ඇත. ABCD සමාන්තරාශ්‍රික වර්ගඵලය 1යි. ABCD සමාන්තරාශ්‍රික වර්ගඵලය 1යි නම් මේ ත්‍රිකෝණ ඇසුරින් ගත්තොත් මේ ත්‍රිකෝණේ භාගය වෙන්න ඕනි. මේ ත්‍රිකෝණෙත් භාගය වෙන්න ඕනි. මේ ත්‍රිකෝණෙත් අනිත් පැත්තට ගත්තොත් භාගය වෙන්න ඕනි. අනිත් සමාන්තරාශ්‍රික දෙක සමාන නිසා. මොකද ABCD සහ DBCE සමාන්තරාශ්‍රික සමානයි වර්ගඵලය. එතකොට අහන්නේ ACE ත්‍රිකෝණේ වර්ගඵලය. ACE ත්‍රිකෝණය කියන්නේ මේක භාගය දෙකක්. භාගය දෙකක් කියන්නේ ඒකත් වර්ග සෙන්ටිමීටර 1යි තමයි. සුදුසු වචන යොදන්න තියෙනවා හිස්තැනට. සමාන්තරාශ්‍රික සම්මුඛ පාද කියන්නත් පුළුවන් කෝණ කියන්නත් පුළුවන් දෙකම හරි. එක් එක් විකර්ණය මගින් එහි වර්ගඵලය තමා සමච්ඡේදනය වෙන්නේ. 108. AB 12යි කියනවා. AB 12යි. AB 12යි නම් DC 12යි. ත්‍රිකෝණේ වර්ගඵලය BCD ත්‍රිකෝණේ වර්ගඵලය තමයි දීලා තියෙන්නේ නේ. BCD ත්‍රිකෝණේ වර්ගඵලය මෙන්න මේ ත්‍රිකෝණේ 48යි නම් සමාන්තරාශ්‍රික 96ක් වෙන්න ඕනේ. ඒ වගේ දෙගුණයක් නේ. AP දිග අපි මෙහෙම කරමු. සමාන්තරාශ්‍රික ආධාරකය ලම්බ උසින් ගුණ කරාම වර්ගඵලය එනවා. සාධක මොකද පැත්තේ නේ? 12 ඒවා 1යි 96ට 12 ඒවා 8යි නේ. එහෙනම් AP සමානයි 8යි cm කියලා දාන්න පුළුවන්. AP සමානයි 8යි cm. දියත රූපය ඇත්තේ ABCD සමාන්තරාශ්‍රය වගේ දැක්කෙන එක් එක් ප්‍රකාශය නිවැරදි නම් මේ ඉදිරියෙන් හරි ලකුණු යොදන්නලු. වැරදි නම් වැරදි ලකුණු යොදන්න කියනවා. ABD ත්‍රිකෝණේ වර්ගඵලය ABD ත්‍රිකෝණේ වර්ගඵලය භාගයක්ට සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් ඒක ඇත්ත.
හරි. මොකද විකර්ණයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. හැබැයි විකර්ණය මගින් ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙන්නේ නැහැ සමාන්තර ආශ්‍රයක. ඒ නිසා DB විකර්ණය මගින් ADC සමච්ඡේදනය කරයි කියන කතාව වැරදි. ABCD සමාන්තර ආශ්‍රයකේ සමාන්තර පාත් දෙකක් දීලා තියෙනවා AC සහ BE කියලා. මෙන්න මෙතන BE සමානයි 6යි cm කියලා. BE 6යි මේක 6යි නම් මේකත් 6යි නේ. සමාන්තර ආශ්‍රයක් නිසා AC 6යි. ABED ට්‍රපීසියමේ වර්ගඵලය. හරි අපි මෙහෙම කරමු. මේක ත්‍රිකෝණික වර්ගඵලය වෙනවා. ත්‍රිකෝණික වර්ගඵලය හෙව්වොත් භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ඒ වගේ කොටස් තියෙනවා 3ක්. 3 අර 3 9යි 9 අර 3 27යි වර්ග සෙන්ටිමීටර 27යි වර්ග සෙන්ටිමීටර කියලා දාගන්න පුළුවන් අපිට. 110 111 වෙනි ප්‍රශ්නේ. දියති රූපේ මේ දීලා තියෙන්නේ ත්‍රිකෝණ අංග සමන අවස්ථා ඇසුරෙන්. මේකේ අංග සමන අවස්ථාව අහලා තියෙනවා AFE ත්‍රිකෝණය සහ DCB ත්‍රිකෝණය. සමාන්තර පාද දෙකක් දීලා තියෙනවනේ AF සහ CD. මම ඒක ලකුණු කරන්න. AF සහ CD ඇසුරෙන් මෙන්න මේ කෝණ දෙක සමානයි. මේ නිල් පාටින්ම ලකුණු කරපු කෝණ දෙක සමානයි නේ. ඒ වගේම දත්තයක් දෙනවා ABED සමානයි කියලා. ABED සමාන නම් AF සහ BD සමාන වෙන්න ඕනි. AF සහ CD සමානයි කියලාත් කියනවා. AF එකයි CD එකයි සමානයි කියලාත් කියනවා. පාද දෙකක් සමානයි. කෝණයක් මැද තියෙන කෝණය අන්තර්ගත කෝණය සමාන වෙලා තියෙනවා. එහෙනම් අවස්ථාව පාකෝපා අවස්ථාව. රූපේ දියති ත්‍රිකෝණ අතුරෙන් අංග සම ත්‍රිකෝණයකල ලියා දක්වන්න කියනවා. අංග සම ත්‍රිකෝණයකල වෙන්නේ මේ 61යි 62යි කියන පාද දෙක කෝණ දෙක සම්බන්ධ වෙලා තියෙන පාද දෙක සමාන වෙලා තියෙනවනේ. පොදු පාදින් විතරනේ මෙතන සමාන වෙන්න පුළුවන්. මොකද මෙතන ගන්න බෑ. මේ පැත්තේ මෙහෙම ගන්න බෑ. මෙතන සමාන නෑ. සමානයි. සමාන වුණාට පාදය සමානයි. හැබැයි අනුරූප පාදේ නෙවෙයි සමාන වෙන්නේ නේ. මොකද මෙතන 59ක් වගේ 57ක් එන්නේ නේ. 57ක් එන්නේ. ඒතකොට අනුරූප පාදේ නෙවෙයි. අනුරූප පාදේ සමාන වෙන්නේ ABC ත්‍රිකෝණේ. ඒ වගේම BCD ත්‍රිකෝණේ. හරි. අවස්ථාව කෝණ දෙකයි පාදේ. කෝකෝප අවස්ථාව. 113 වෙනි ගාන. රූපේ දිගටි තොරතුරු අනුව XYZ අගය අහනවා අපෙන්. X වල අගය ඉරි දෙකට ඉස්සරහෙන් තියෙන්නේ 61නේ. එහෙනම් x කියන්නේ 61යි. x සමානයි 61යි. ඊට පස්සේ y තියෙන තනි ඉරට ඉස්සරහෙන් නේ. එහෙනම් මේක තනි ඉරට ඉස්සරහෙන් තියෙන්නේ 60යි. y සමානයි 60යි. ඉතින් ඉතුරු එක z නෙමෙයිද? z සමානයි 59යි. එහෙම නැත්නම් අර සමාන පාදවල අන්තර්ගත කෝණයේ z නේ. ඒක 59යි. රූපේ දක්වන ඕකේ කේන්ද්‍රය වන වෘත්තයේ අරය 10යි cm කියලා කියනවා. ඒතර අපි අරය දාගමු. මේක 10යි. ඕක 10යි නම් පයිතගරස් ත්‍රික ඇසුරෙන් මේ පාදේ 6ක් වෙන්න එපෑනේ. එහෙනම් මේකත් 6යි. AB දිග 12යි cm. පයිතගරස් ත්‍රික මතක තියාගන්න. අපිට එන පයිතගරස් ත්‍රික තමයි 3 4 5. එතකොට 5 කියන්නේ කර්ණය එකක්. තව එකක් එනවා 6 8 10. එතකොට 10 කියන්නේ කර්ණය. තව එන්න පුළුවන් 5 12 13. එතකොට 13 කියන්නේ කර්ණය. ඔය වගේ පයිතගරස් ත්‍රික තුනක් මතක තියාගන්න. වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේක. සාමාන්‍ය පෙළ විභාගේ වැඩිපුරම ඉන්නේ ඕක. මේ ගණන් ටික හදාද්දිත් බලන්න මේක තමයි එදිලා තියෙන්නේ. ඉතින් ඔය 6 8 10 මතක නම් ගණන් කීපයක් හරි හදා ගන්න පුළුවන්. හරි. අන් ඊළඟ කොටසට 115 සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර දී ඇති ප්‍රකාශයේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියනවා. වෘත්තයේ කේන්ද්‍රය එම වෘත්තයේ ජායක මුඛයට යා කරන රේඛාවද මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව එම ජායට ලම්බ වේ කියලා ලියන්න වෙන්නේ. ලම්බක වේ කියලා ලියුවත් හරියි. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O වේ. OC මගින් B හිදී DE ජාය සමච්ඡේදය කරයි. හරි. එහෙනම් මෙන්න මේ දෙක සමානයි. නේද? OD 10යි. OD 10 නම් මේක 10 ගන්න බලන්නකො අර ඉස්සෙල්ලා එකමනේ ආයෙත් වෙන්නේ නේ. DE 12යි නම් මේක 6යි. මේකත් 6යි අර සමානයි කියපු දෙක. මේ OB එක 8ක් වෙන්න ඕනේ. BC හොයන්න මොකද කරන්නේ? 10න් 8ක් අඩු කරමු.
පයිතගරස් වලින් ගත්තේ 6 8 10 පයිතගරස් ත්‍රිකයක් නිසා. නම් 2 සෙන්ටිමීටර. 2 සෙන්ටිමීටර BC දිග. කේන්ද්‍රය O කියනවා අරය 5යිලු. අරය 5යි නම් මේ දෙක 5යි කියලා දාගන්න පුළුවන්. TC 4යිලු. TC 4 නම් මේකත් 4යි මේකත් 4යි. ඒතකොට එතනත් ඇවිල්ලා තියෙන මේ කොටස 10යි. මේ කොටස 4 4 8යිනේ නේද? 10 8යි කියන්නේ ඔන්න පයිතගරස් ත්‍රිකයක්. මේක 6යිනේ. නිකම්ම ලිව්ව හැකි BC දිග 6යි cm. 118 රූපයේ XY යනෝ කේන්ද්‍රය වූ වෘත්තයේ ජායකේ Z ලක්ෂය XY මත පිහිටා ඇත. රූපෙදී ඇති පරිදි ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා අහනවා. හරි. XY කියන එක XZ වගේ දෙගුණයක්ලු කතාව ඇත්ත. XOY කෝණය XOZ වගේ දෙගුණයක්ලු. ඒකත් ඇත්ත. මොකද දෙපැත්තේ තියෙන අංග සම ත්‍රිකෝණ දෙකක්. දියත රූපයේ වෘත්තයේ කේන්ද්‍රය O වේ. දියත තොරතුරු අනුව OCB විශාලත්වය සොයන්න කියලා කියනවා. මෙතන අංශක 90ක් වෙනවනේ. ලම්බක වනේ ඡේදනීය වෙන්නේ උතනින්. OCB අපෙන් අහලා තියෙන්නේ. OCB. මෙන්න මේ කෝණය අපෙන් අහලා තියෙන්නේ. හරි මේක අංශක 90යි. ඔය ලකුණු කරපු කෝණේ හොයන්න ඕනි. AOC 50 නිසා මේ B වල හදන මෙන්න මේ කෝණය අංශක 25ක් වෙන්න ඕනි. මොකද හේතුව කේන්ද්‍රය ආපාතනය කරන කෝණය වෘත්තජාපයක් මගින් ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. එහෙනම් මේක 25යි. මේක 25යි නම් අනිත් කෝණය 90යි නම් ඔක්කොම 115යි. එහෙනම් ඒ කෝණය හොයන්න මොකද කරන්න ඕනේ? 180න් 115ක් අඩු කරමු. නේ? 80න් 15ක් 75න් 5 අංශක 65යි. මේක බලන්න රූපේ දී ඇති x ඉස්ස ගන්න. තොරතුරු ඇසුරෙන් x වල අගය සොයන්න කියනවා. මෙතෙන්ට x දාගන්න පුළුවන් නේ. අපි දන්න ප්‍රමේයයක් තියෙනවා. වෘත්ත චතුරස්‍ර ශ්‍රේණි ප්‍රමේයන් දෙකක් තියෙන මතක තියාගන්න. එකක් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ වගේම වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි. එහෙනම් x කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙන්න ඕනි. මොකද මේක පාදයක් දික් කිරීමෙන් හැදිච්ච බාහිර කෝණයක්. 65ට සමානයි. එහෙනම් අංශක 65යි. 121 රුවිදිය තොරතුරු අසුරින් CDA විශාලත්වය සොයන්න කියලා කියනවා. CDA විශාලත්වය කියන්නේ මෙන්න මේ කෝණය. ඔය කෝණය අංශක 100ක් වෙන්න ඕනි. අංශක 100ක් වෙන්න හේතුව තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ මේ තියෙන්නේ. සම්මුඛ කෝණ පරිපූරක විය යුතුයි. 180ක් විය යුතුයි. රුපියල් තොරතුරු ඇසුරෙන් AC මත තියනවලු කේන්ද්‍රය. AC මත තියෙන මේක අනිවාර්යෙන් අංශක 90ක් වෙන්න ඕනි. අර්ධ වෘත්තයේ කෝණ ඇසුරෙන් මේ කෝණේ 25 නම් මේ කෝණේ 25ක් වෙන්න ඕනි. අපිට හොයන්න කියලා තියෙන්නේ මෙන්න මේ නිල් පාටින් මම ලකුණු කරපු කෝණේ CBD. එහෙනම් 90න් 25ක් අඩු කරමු. අංශක 65යි. C22 AB යන ඕ කේන්ද්‍රීය වෘත්තයේ විස්කම්භයක් නම් මෙන්න මේ කෝණේ අංශක 90ක් විය යුතුයි. ඊටු දිගවල දාගමු අපි AB 10යි මේක 10යි CB 6යි අහන්නේ AC 8යිනේ තින්නේ නේද? පයිතගරස් ත්‍රිකයක් මතක තියාගන්න කිව්වම දැන් ඒකෙන් ගණන් කීයක් හැදුවද අපි? හරි 123 දියති රූපයේ PQR යනු ඕ කේන්ද්‍රීය වෘත්තය මත පිහිටි ලක්ෂ 3ගේ රූපයේ දියති තොරතුරු අනුව x යගේ සොයන්න කියනවා. කේන්ද්‍රයේ හදන කෝණය පරිධියේ හදන කෝණය මගේ දෙගුණයක් නිසා මේක 220ක් විය යුතුයි. එහෙනම් 360න් 220ක් අඩු කරමු අපි x වල අගය හොයාගන්න. අංශක 140යි. දියත රූපයේ KLM වෘත්ත චතුරස්‍රයක් කියලා කියනවා. x වල අගය හොයන්න තියෙන්නේ x මෙතෙන්ටත් දාගන්න පුළුවන් නේද? පාදයේ දිගිරීම සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් x වල අගය හොයන්න අපි 180න් අර 25යි 35යි එකතු කරලා අඩු කරලා දාමු 180න් නේ. 25යි 35යි කියන්නේ අංශක 60යි. 180න් 60ක් ගියා කියන්නේ අංශක 120යි. 125 ABCD යන වෘත්තය මත පිහිටා ඇති ලක්ෂ 4කි. දියති තොරතුරු අනුව DEC විශාලත්වය සොයන්න කියලා කියනවා. DEC එන්න මෙතන තියෙන බාහිර කෝණ විශාලත්වය තමයි මේ නිල් පාටින් ලකුණු කරන බාහිර කෝණ විශාලත්වය තමයි හොයන්න කියලා තියෙන්නේ. හරි. අපි අංශක 40 මෙතෙන්ටත් දාගන්න පුළුවන් නේද? මොකද හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් 40යි 15යි එකතු කරාම අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ විශාලත්වය පාදයක් දික් කිරීමේ සැදෙන බාහිර කෝණයට සමානයි නේද? එහෙනම් නිල් පාට කෝණයට සමාන වෙන්න ඕනේ. 40යි 15යි එකතුව. ඒ කියන්නේ අංශක 55.
126. රූපේ දක්වන වෘත්තයේ විස්කම්භය PQ නම් මේක 90යි. අර වෘත්තයේ කෝණ නිසා x වල අගය හොයන්න කියලා කියනවා. මේක 110 නම් වෘත්ත චතුරස්‍රයක් තියෙන්නේ. ඒ නිසා මේක 70ක් වෙන්න ඕනේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. 70යි 90යි එකතු කරගන්න පුළුවන් අපිට 160යි. එහෙනම් 180න් 160 අඩු කරා නම් x වල අගය හොයාගන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය 180 නිසා. අංශක 20යි x වල අගය. 127 වෙනි ප්‍රශ්නේ. මෙතන අංශක 100යි කියලා දීලා තියෙනවනේ. මෙතන අංශක 100 නම් අනිවාර්යෙන් එතන එහා පැත්තේ කෝණය අංශක 80ක් විය යුතුයි. ඒක 80 නම් මේ කෝණෙත් 80ක් විය යුතුයි. මොකද සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමාන නිසා. ඒ වගේම මෙන්න මෙතන කෝණය අංශක 20ක් වෙන්න ඕනේ. එහෙනම් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වීම සඳහා අහන්නේ මොකද්ද? ECD. ඒකනේ. එහෙනම් අංශක 20යි. ඊළඟ ප්‍රශ්නේ. ඒකේ වෘත්ත චතුරස්‍රයක් දීලා තියෙන්නේ x වලයි y වලයි අගය අහලා තියෙනවා. x වල අගය අංශක 70යි. මොකද පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ වගේම ඉතිරි කෝණ දෙක 120යි y එකයි පරිපූරකයි. පරිපූරක හින්දා y එක අංශක 60ක් වෙන්න ඕනේ. 129 ප්‍රශ්නේ. x වල අගය හොයන්න කියනවා. මෙතන ඔයාලට පේනවා ඇති අරයන් දෙකක් නේ තියෙන්නේ. ඒ නිසා මේක සම ද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේකත් 55යි. ඕක 55 නම් මට ඊළඟ කෝණේ හොයාගන්න පුළුවන්. මම මේ නිල් පාටින් ලකුණු කරන කෝණේ බලන්න. ඔය කෝණේ හොයාගන්න පුළුවන් නේ. කොහොමද? 55 දෙක 110යි. 180න් අපි 110ක් අඩු කරමු. අංශක 70යිනේ. නේද? ඒක අංශක 70 නම් ඒකෙන් භාගයක් වෙන්න ඕනේ x. එන x සමානයි අංශක 35යි. මොකද පරිධිය හදලා තියෙන කෝණේ වගේ භාගයක් තමයි ඉතිරි කොටස මත හදන්නේ. 130. රුපියල් 30 ඍජුකෝණී ත්‍රිකෝණයේ x වල අගය හොයන්න කියනවා. ඉතින් 6යි 8යි 10යි න්‍යායිත් නේද? ඒක 10ක් වෙන නම් x සමානයි 3යි cm විය යුතුයි. 131. මෙතන අර්ධවෘත්තයේ කෝණ වලින් අපිට ගන්න පුළුවන් අංශක 90යි කියලා. AB 10යි මේක 10යි. CB වල අගය 6යි. හොයන්න තියෙන්නේ AC වල අගය 8යි සෙන්ටිමීටර්. 132. රුපියල් AB ලක්ෂ වලට සමදුරින් AC මත පිහිටි ලක්ෂ්‍ය සොයා ගැනීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහන අඳින්න කියනවා. AB ලක්ෂ වලට සමදුරින් ලක්ෂ දෙකකට සමදුරින් නම් අඳින්න ඕනි ලම්බ සමච්ඡේදකය. ඔන්න D ලක්ෂය. අර මුලින් කියපු තියරිය මතක තියාගන්න. ඒ හතර මතක නම් මේක අඳ ගන්න පුළුවන් ඈ. ඊළඟට L කේන්ද්‍රිය කේන්ද්‍රික ඛණ්ඩයේ LM සහ LN රේඛාවට සමදුරින් ඉන්නේ. රේඛා දෙකකට සමදුරින් ඉන්නේ. රේඛා දෙකකට සමදුරින් නම් අඳින්න ඕනි කෝණ සමච්ඡේදකය. .134 RS සරල රේඛාවට P සිට 7m දුරින් තමයි රේඛාව තියෙනවා කියන්නේ නේද? RS රේඛාව. ඔව්. RS සරල රේඛාවටද 5m දුරින් වෘත්ත ඡාපය මත පිහිටි ලක්ෂ. එහෙනම් රේඛාවට සමදුරින් තවත් අඳින්න ඕනේ සමාන්තර රේඛාවක්. මේකට සමාන්තරයි කියලා දාලා තියන්න. 5 cm දුරින් තමයි මේ සමාන්තර රේඛාව අඳින්න ඕනේ. 5m දුරින් නේ. 5m දුරින්. මීටර 5ක් කියලා දීලා තියෙන්නේ. හරි. අවසාන ගාන 135. AB සරල රේඛාවට 5 cm දුරින් සහ එහා B ලක්ෂ වලට සමදුරින් පිහිටි P ලක්ෂය සොයා ගැනීමට කරන ලද නිර්මාණයක් තියෙන P ලක්ෂය පිහිටීම. හරි. දැන් AB ලක්ෂ වලට සමදුරින් හොයාගන්න බෑ. ලක්ෂ දෙකකට සමදුරින් ලම්බ සමච්ඡේදකය නේ. ලම්බ සමච්ඡේදකය යන්දනම් හරි. P ලක්ෂය ඔන්න ඔතන තමයි ලකුණු කරන්න වෙන්නේ. මෙන්න මේ ස්ථානයේ P ලක්ෂය තියෙන්නේ. හරි. කොහොමයි අපි ගැටලු ටික සාකච්ඡා කරේ. මේ ගැටලු 135ක් තිබ්බ පේපර් එකේ 135ම හරියට හදලා අමතක වෙලා තියෙන කොටස් බලලා විභාගයකට ගියොත් එහෙම ඔයාට හොඳ ලකුණක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.